හොඳයි බලමු කොහොමද ස්මිත් මැෂින් එක ගැන කාෆ් රේස් එක කරන්න කියලා. මේක කරන්නේදී ඔය ස්මිත් මැෂින් එකේ එළියට තමයි ඉන්න ඕනේ හුඟක් ස්මිත් මැෂින්ස් වල මෙන්න මේ උඩ කන්ද තියෙනවා යටට එන්න පල්ලම තියෙනවා මෙන්න මේ රේල් එක. ඉතින් පල්ලම පැත්තට ෆේස් කරන තමයි ඔයා ඉන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ කාෆ් එකේ ගෑස්ට්‍රොක් මසල් එකයි මෙන්න වේට් එකයි තියෙන ටෙන්ෂන් එක වැඩි මොමන්ට් ආර්ම් එකක් ඇවිල්ලා ඔයාට වැඩි කාෆ් එකට ඉම්පැක්ට් එකක් එන්නේ. එහෙම නැත්නම් අනිත් පැත්තට හිටියොත් එහෙම එන්න හිමිසරේ ගෑස්ට්‍රොක් එකේ තියෙන අන්නේ ටෙන්ෂන් එක ස්ලයිට්ලි අනිත් එකට සාපේක්ෂව අඩු වෙනවා. එහෙනම් අනිත් පැත්ත more optimum. එහෙනම් අනිත් පැත්තට ඉන්න. හොඳයි. මේක කරන්නේදී අනිවාර්යයෙන්ම මෙන්න මේ ස්ටෙප් එකක් පාවිච්චි කරලා මොකක් හරි බ්ලොක් එකක් පාවිච්චි කරලා බ්ලොක්ස් නැත්තම් ජිම් එකේ මෙන්න මේ රබර් ප්ලේට්ස් දෙකක් තියාගන්න. 1යි 2යි 3ක් විතර තියාගෙන ඊට පස්සේ හොඳ ස්ට්‍රෙච් එකක් වඩ මෙහෙම කරලා ගන්න පුළුවන්. මේකෙදි ස්ට්‍රෙච් පාර්ට් එකේ තමයි ඔය කාෆ් එක වැඩි මෙකැනිකල් ටෙන්ෂන් එක එක්ස්පීරියන්ස් කරන්නේ. හොඳයි. මේක පොසිෂන් කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ දැන් තියෙන බා පාත් එක කෙලීම ලයින් එකට ගිහුවාම ඒකේ එජ් එක මෙතනින් ඇවිල්ලා ඔය කකුල මෙන්න මෙතන එජ් එකෙන් පොසිෂන් වෙන එක තනින්. ඒ වගේම ඔයා බාහික පොසිෂන් කරගන්න ඕනේ. ඔයගේ අපර් ට්‍රැපීසියස් වලින් එතන අමාරු නම් චුට්ටක් හිමි හිමිසරයට ගන්න. හැබැයි අප වෙන්න තමයි උඩට වෙන්න තමයි මේක පොසිෂන් කරන්නේ. ඊට පස්සේ වැඩි වෙන ටෙන්ෂන් එක වැටෙනවා වැඩි. ස්ලයිට්ලි වැඩි. හොඳයි. ඒ වගේම සේෆ්ටි කැචස් අනිවාර්යෙන් දාගන්න. මොකද අපි මේක පොඩි රේන්ජ් එකක වර්ක් කරන්නේ. ඒ වගේ මොකක් හරි මේ වගේ බ්ලොක් එකක් වගේ උඩ කරන්නේ. එහෙම නැත්නම් එජ් එකක් උඩ ගන්න. අන්ස්ටැබිලිටි ගතියක් එන්න දෙනවා. ස්ලිප් වුණොත් එහෙනම් පොඩ්ඩක් මේක ඔයාවත් ක්‍රෂ් කරගෙන බාගේ යටට යන්න දෙනවා. මොකද අපි වැඩි weight එකක් දාලා මේක සෙල්ලම් ගන්න පුළුවන් මූවමන්ට් එකක් හින්දා. අනිවාර්යයෙන්ම මෙන්න මේ සේෆ්ටි කැචස් දාගන්න මේ එන්ඩ් රේන්ජ් එකට. ඒක තියෙන්න ඕනේ එසෙන්ෂල්. ඊට පස්සේ තමයි කරන්නේ දෙකේ එකක් තිබ්බොත් ප්‍රමාණවත්. ඊට පස්සේ අදාළ weight එක වල ලේසියම අන්රැක් කරලා ගන්න පුළුවන්. අන්න ඒ උසට මේක තියාගෙන ඊට පස්සේ weight එක මේකට රැක් කරන්න. එහෙම නැත්නම් මෙතනදි තිස්ලා ගන්න පුළුවන් විදිහට නෙමෙයි මේක කරන්නේ. ඊට පස්සේ එකක් එජ්ජ කුඩින් තියාගත්තා. අනික පොළේ තියාගත්තා. ඊට පස්සේ අපර් ට්‍රැපීසියස් එකෙන් පොසිෂන් කරගත්තා. අන්රැක් කරගත්තා. ඊට පස්සේ හිමින් සරේ අනික එකක් තියාගත්තා. ඊට පස්සේ හොඳ ඩීප් ස්ට්‍රෙච් එකක් ගත්තා. හුස්ම පිටගෙන උඩට ගියා. බඩ ඇතුළේ හුස්ම ගන්න ගමන් යට ගියා. ඔන්න ඔහොම. ඉතින් මේකදී අපි ළඟින් පෙන්නුවොත් එහෙම ඔය යටටම යන්න ඕනේ මේකේ. හැබැයි උඩටම මෙහෙම එන්න ඕනේ නැහැ. උඩටම එද්දි ඔය කාෆ් එක අපි ටාගට් කරන්න හදන ගෑස්ට්‍රොක් මසල් එකේ තියෙන අන්න ඒ මෙකැනිකල් ටෙන්ෂන් එක එක්ස්පීරියන්ස් කරන එක අඩු වෙනවා. යටට යන්න තමයි එයා වැඩි මෙකැනිකල් ටෙන්ෂන් එක එක්ස්පීරියන්ස් කරන එයාට වැඩි ඉෆෙක්ටිව් වෙන්නේ. ඒ හින්දා යට පාර්ට් එකේ වැඩියෙන් ස්ටික් වෙලා ඉන්න උඩටම එන්න ඕනේ නැහැ. පළවෙනි රෙප් එකේ දෙකේදී උඩට එන්න. හැබැයි පස්සේ වට උඩට එන්න බැරි වුණාම මේ සෙට් එක නවත්තන්න බෑ. යට පාර්ට් එකේ වැඩියෙන් ඒක perform කරන්න එයාට ස්ටිල් මේක effective නිසා. ඒ වගේම පොළවේ මෙන්න මෙහෙම ගාවන්න එපා. මෙන්න මේ heel එක ගිහිල්ලා පොළවේ ගෑවෙන්නේ නැති බ්ලොක් එකක් තොරගෙන මෙන්න මේ බ්ලොක් එකේ නම් උස පොඩ්ඩක් මදි. ඊට චුට්ටක් උස බ්ලොක් එකක් තොරගෙන මෙහෙම ස්ට්‍රෙච් වුණාම පොළවේ ගෑවෙන්නේ නැති එක. එහෙනම් තමයි මේක perform කරන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා.